ඔයාලත් එකතුලා ඉන්නේ මගේ YouTube channel එකේ කරන අලුත්ම වීඩියෝ එපිසෝඩ් එකත් එක්ක. අද වීඩියෝ එක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකක් සහ HNDA ප්‍රෝග්‍රෑම් එකක් අතර තියෙන වෙනස්කම් මොනවද කියන එක. ඔයාලා තවමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා bell icon එක click කරන්න. ඒ වගේම මතක ඇතිව අපේ WhatsApp academy channel එකට join වෙන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. වීඩියෝ එකට යන්න කලින් මතක් කරන්න ඕනේ මේ වීඩියෝ එක 100%ක් AI තාක්ෂණය භාවිත කරලා තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඒතකොට මේ වීඩියෝ එක නිර්මාණය කරද්දී point දෙකකින් වැරදි වෙලා තියෙනවා. ඒතකොට මේ point දෙක නිවැරදි කරන්න ඕනේ මේ විදිහට. පළවෙනි point එක විදිහට මේකේ සඳහන් කරලා තියෙනවා HNDA කරන්න ලක්ෂ 2ක වගේ මුදලක් වෙනවා කියලා. HNDA කියන්නේ ජපුර BCom degree එකට සමාන ප්‍රෝග්‍රෑම් එකක්. එතකොට මේ HND ප්‍රෝග්‍රෑම් එක ක්‍රියාත්මක වෙන්නේ රාජ්‍යයේ හරහා 100%ක් නොමිලේ කිසියම් මුදලක් වැය වෙන්නේ නැහැ HND ප්‍රෝග්‍රෑම් එක කරන්න. එතකොට ඔයා ෆුල් ටයිම් ස්ටුඩන්ට් කෙනෙක් නම් මම අර කලින් කිව්වා වගේ 100%ක් නොමිලේ මේ පාඨමාලාව හදාරන්න පුළුවන්. හැබැයි ඔයා පාර්ට් ටයිම් මේක කරනවා නම් කිසියම් මුදලක් ගෙවන්න වෙනවා. එතකොට නිවැරදි කරන්න ඕනේ දෙවෙනි පොයින්ට් එක තමයි HND කරාට පස්සේ ඔයා තව අවුරුද්දක් টপ අප් ඩිග්‍රී එකක් කරන්න ඕනේ කියන එක. එහෙම දෙයක් නෑ. ඇත්තටම HND කරලා ඔයාට ජපුර හෝ කැරණිය හෝ වෙනත් යුනිවර්සිටි එකක MBA එකක් හෝ මාස්ටර් එකකට කෙලින්ම ඇප්ලයි කරන්න පුළුවන්. ඒතර ඔයාට HND අවුරුදු 4ක් ප්‍රෝග්‍රෑම් එක ඉවර කරලා ඔයාට වෙනත් යුනිවර්සිටි එකක හෝ ප්‍රයිවට් යුනිවර්සිටි එකක කියන්නේ රජයේ විශ්වවිද්‍යාලයක හෝ ප්‍රයිවට් යුනිවර්සිටි එකක ඔයාට මාස්ටර්ස් එකක් හෝ MBA එකක් කරන්න පුළුවන්. මේ පොයින්ට් එක තමයි නිවැරදි දෙන්න ඕනේ. එතකොට ඔයාලට මේ වීඩියෝ එකේදී ප්‍රශ්න තියෙනවා නම් පළවෙනියෙන් කමෙන්ට් කරන්න පුළුවන්. හරි. උසස් පෙළ කොමර්ස් කරලා ඉවර වුණාම ගොඩක් දෙනෙක්ට එන ලොකුම ප්‍රශ්නයක් තමයි දැන් මොකද්ද කරන්න කියන එක. HND එකක් කරනවද? නැත්නම් ඩිග්‍රී එකකට යනවද? මේක ඇත්තටම ලොකු තීරණයක්. ඉතින් අපි අද මේ ගැන ටිකක් ගැඹුරින් කතා කරමු. ඉතින් මේ පාරවල් දෙකෙන් Tamanට ඇත්තටම ගැලපෙන්නේ මොකක්ද කියලා හරියටම තෝරගන්නේ කොහොමද? අපි මෙහෙම කරමු. මේ විකල්ප දෙකේම වාසි අවාසි ටික පැහැදිලිව කතා කරලා බලමු. එතකොට Tamanටම හොඳම තීරණයක් ගන්න ලේසි වෙයි. හොඳයි. එහෙනම් මුලින්ම අපි කවුරුත් දන්න HNDA, ඒ කියන්නේ ගණකාධිකරණය පිළිබඳ උසස් ජාතික ඩිප්ලෝමාව ගැන පොඩ්ඩක් බලමු. සරලවම කිව්වොත් HNDA එකේ ප්‍රධානම අරමුණ තමයි රැකියාව වෙළඳපොළට ගියාම කෙලින්ම වැඩ කරන්න පුළුවන් ප්‍රායෝගික දැනුමක් ලබා දෙන එක. ඒ කියන්නේ පොතේ තියෙන දේ විතරක් නෙවෙයි, ඒක ඇත්තටම පාවිච්චි කරන්නේ කොහොමද කියන එකද තමයි මෙතන ලොකු බරක් දීලා තියෙන්නේ. මෙතන බලන්නකෝ කාලය අවුරුදු 4ක්. හැබැයි ඒ 4 පුරාම වැඩිපුරම අවධානය දෙන්නේ ප්‍රැක්ටිකල් පැත්තට. ඒ කියන්නේ වෘත්තීය පුහුණුවට. NVQ 6 වෙනි මට්ටමේ සුදුසුකමක් ලැබෙනවා. ඉතින් මේක ඉවර කරපු ගමන්ම ගිණුම් සහකාර කෙනෙක් නැත්නම් විගණන සහකාර කෙනෙක් වගේ රැකියාවකට යන්න හොඳ පාරක් පෑදෙනවා. දැන් එනවා ගොඩක් දෙනෙක්ට වැදගත්ම කාරණය. ඒ තමයි වියදම. බලන්න සම්පූර්ණ අවුරුදු 4ටම යන්නේ රුපියල් ලක්ෂ 2ක් වගේ මුදලක්. අනිත් විකල්ප එක්ක බලද්දි මේක ඇත්තටම ලොකු වාසියක්. ගොඩක් දෙනෙක්ට දරන්න පුළුවන් ගාණක්. හරි, HND ගැන අපිට දැන් හොඳ අදහසක් තියෙනවා. අපි දැන් යමු දෙවෙනි මාවතට. ඒ තමයි සාම්ප්‍රදායික විශ්වවිද්‍යාල උපාධිය. බලමු මේ ශාස්ත්‍රීය මාර්ගය කොයි වගේද කියලා. MD එක ප්‍රැක්ටිකල් පැත්තට බර වුණාට ඩිග්‍රී එකකදී අවධානය යොමු වෙන්නේ න්‍යායාත්මක, ඒ කියන්නේ තියරි පැත්තට. ගිණුම්කරණය සහ මූල්‍ය ගැන ගැඹුරු ශාස්ත්‍රීය දැනුමක් පරිශීලන කරන්න පුරවන් හැකියාවක් තමයි මෙතනදී ගොඩනැගෙන්නේ. ඒ නිසාම තමයි මාස්ටර්ස් එකක්, PhD එකක් වගේ ඉහළටම ඉගෙන ගන්න අයට මේක හොඳම පාර වෙන්නේ. මෙතන බලන්න කාලය අවුරුදු 3ක් හෝ 4ක් අවධානය තනිකරම ශාස්ත්‍රීය සහ පරිශීලන පැත්තට. වැදගත්ම දේ තමයි මේක NVQ 7 මට්ටමේ සුදුසුකමක්. HND එක 6 නේ. ඉතින් මේ ඉහළ මට්ටම නිසා ගණකාධිකාරී, මූල්‍ය විශ්ලේෂක, කළමනාකරුවෝ වගේ මධ්‍යම සහ ජ්‍යෙෂ්ඨ තනතුරු වලට යන්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩි. හැබැයි ඉතින් වියදම පැත්තෙන්නම් ලොකු වෙනසක් තියෙනවා. බාහිර උපාධියකට ලක්ෂ 12ක් විතර යනකොට පෞද්ගලික විශ්වවිද්‍යාලයක මේ ගාන ලක්ෂ 25ක් විතර වෙනවා. HND එකට යන ලක්ෂ 2ත් එක්ක සසඳද්දි මේක සැලකිය යුතු ආයෝජනයක්. හරි, දැන් අපි මේ දෙක ගැන වෙනම කතා කළානේ. දැන් අපි මේ සුදුසුකම් දෙක පැත්තකින් තියලා බලමු ප්‍රධාන වෙනස්කම් මොනවද කියලා. එතකොට තේරුම් ගන්න තවත් ලේසි. මේ වගුවෙන් ඔක්කොම එකපාර බලා ගන්න පුළුවන්. බලන්න HNDA එක අවුරුදු 4ක් ප්‍රැක්ටිකල් පැත්තට යනකොට ඩිග්‍රී එක අවුරුදු 3-4ක් තියරි පැත්තට යනවා. වියදම බලන්න ලක්ෂ 2යි එහා පැත්තෙන් මිලියන ගණන්.
NVQ මට්ටමත් සහ 7 විදිහට වෙනස්. ඉතින් ආරම්භක රැකියා මට්ටම සහ වැඩිදුර අධ්‍යාපන අවස්ථාත් ඒ අනුව වෙනස් වෙනවා. මේක තමයි මූලිකම වෙනස. මේ NVQ රාමුවෙන් පෙන්වන්නේ අපේ රටේ පිළිගත සුදුසුකම් මට්ටම. ඉතින් HND එක NVQ 6 වෙනි මට්ටමේ උසස් ඩිප්ලෝමාවක් විදිහට තියෙනකොට උපාධියක් කියන්නේ ඊට උඩින් තියෙන NVQ 7 වෙනි මට්ටම. ඒ කියන්නේ උපාධිය නිල වශයෙන් ඉහළ සුදුසුකමක්. හැබැයි කතාව මෙතනින් ඉවර වෙන්නේ නැහැ. HND එකලත් ඩිග්‍රී එකක් කළත් ඒක ගමනේ ආරම්භය විතරයි. මේ ගණකාධිකරණ ශාස්ත්‍රයේ ඉහළටම යන්න නම් තව වැදගත් දෙයක් තේලවා. මේක තමයි ඇත්තටම තේරුම් ගන්න ඕනම කාරණය. HND එකක් හරි උපාධියක් හරි කියන්නේ අවසාන නැවතුම නෙවෙයි. ඒ දෙකම ශක්තිමත් අඩිතාලමක් විතරයි. හිතන්නකෝ ලොකු සමාගමක ප්‍රධාන මූල්‍ය නිලධාරී, ඒ කියන්නේ CFO කෙනෙක් වෙන්න, එහෙම නැත්නම් ප්‍රධාන විධායක නිලධාරී CEO කෙනෙක් වෙන්න. ඒ වගේ ඉහළම තැන්වලට යන්න නම් වෘත්තීය සුදුසුකමක් කියන්නේ වාසියක් විතරක් නෙවෙයි, ඒක නතුවම බැරි දෙයක්. ඉතින් මොනවාද මේ වෘත්තීය සුදුසුකම්? අපි කවුරුත් අහලා තියෙනව නේද? Chartered Accountancy, ඒ කියන්නේ CA ශ්‍රී ලංකා, CIMA, ACCA මේවා තමයි ඇත්තටම ජ්‍යෙෂ්ඨ කළමනාකරන තනතුරු වලට දොරවල් ආරින්නේ. හොඳම දේ තමයි HND එකක් හරි ඩිග්‍රී එකක් හරි කරාට පස්සේ මේ වෘත්තීය පාඨමාලාවලදී විෂයන්ගෙන් නිදහස් වීම, ඒ කියන්නේ exemptions ගන්නත් පුළුවන්. හරි. එහෙනම් දැන් මේ ඔක්කොම තොරතුරුත් එක්ක කොහොමද Tamanta හරියනම පාර තෝරගන්නේ? මෙහෙම හිතමු. කෙනෙක්ගේ ඉලක්කය අඩු වියදමකින් ප්‍රැක්ටිකල් දැනුමක් එක්ක ඉක්මනටම ජොබ් එකකට යන්න නම් HND තමයි හොඳම පාර. හැබැයි ඉලක්කය ජ්‍යෙෂ්ඨ තනතුරු ඒ වගේම මාස්ටර්ස් වගේ ඉහළට ඉගෙන ගන්න එක නම් උපාධියක් තෝරගන්න එක තමයි නුවණට හුරු. අවසාන වශයෙන් මතක තියාගන්න ඕන වැදගත්ම දේ තමයි මේක. ඇත්තටම ජයග්‍රාහී සූත්‍රීය HND හෝ උපාධිය කියන එක නෙවෙයි. ඒ දෙකෙන් එකක් තෝරගෙන ඒ ශාස්ත්‍රීය අඩිතාලම උඩ වෘත්තීය සුදුසුකමකුත් ගොඩනගා ගන්න එක. ඉතින් අහන්න ඕන ප්‍රශ්නය HNDද හොඳ ඩිග්‍රී එකද හොඳ කියන එක නෙවෙයි. අහන්න ඕන ප්‍රශ්නය තමයි මම තෝරගන්න ශාස්ත්‍රීය අඩිතාලමත් වෘත්තීය සුදුසුකමකුත් එකතු කරලා මගේ අනාගත ගණකාධිකරණ වෘත්තිය ජයග්‍රාහී එකක් කරගන්නේ කොහොමද කියන එක.